ඉතින් මම මේ සිටින්නේ ජපානයේ දිගම ගංගාව වෙන සිනානෝ ගංගාවේ ගම් යුරේ. සිනානෝ ගංගාව තමයි ජපානයේ තියෙන දිගම ගඟ කියන විදිහට හඳුන්වලා තියෙන්නේ. ඉතින් මම දන්න තරමින් ඒක ඇත්ත තමයි මම හිතන්නේ. ඉතින් දැන් මේ හිම වැටලා තියෙන අයුරු තමයි මේ තියෙන්නේ සිනානෝ ගංගාවේ. ගම් යුරට හිම වැටලා තියෙන අයුරු මේ හිම පොඩ්ඩයි වැටලා තියෙන්නේ. ඇත්තරම ඊයේ රාත්‍රියේ වැටෙන හිම තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් සාමාන්‍ය වැස්සක් වැටෙනවා වහිනවා. ඉතින් ඇත්තරම මේක දැන් මුහුදට වැටෙන්න තව ඕනනම් කිලෝමීටර් ඇති මං හිතන්නේ 30ක්වත් නැහැ. ඉතින් ඒ කිට්ටුව තමයි මේක තියෙන ගංගාවේ. ඉතින් මේ තියෙන්නේ හිම වැටලා තියෙන අයුරු තමයි. මේ හිම පොඩ්ඩයි වැටලා තියෙන්නේ. ඉතින් තව ඉදිරියේදී තව ගොඩක් වැටෙනවා. ඉතින් මං වාහනේ යන ගමන් මට හිතුණා නවත්තලා පොඩ්ඩක් වීඩියෝ ටිකක් ගන්න කියලා. ඉතින් ඒක නිසා මම වීඩියෝ ටික ගත්තා. ඔයගොල්ලන්ට මගේ ප්‍රේක්ෂකින්ට පෙන්නන්න. මම ෂූට් ලං කරලා පෙන්නන්නම්. සිනානෝ ගංගාව ජපානයේ දිගම ගංගාව තමයි මේක. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ හිම අඩි 7-8 වැටෙනවා කියලා කියනවා. එතකොට මේ පාරවල් එහෙම ඔක්කොම ගානට අර ඩගෝ වලින් හිම අයින් කරලා කපලා මොන කරලා තියෙන්නේ. ඉතින් මේ උඩට යන පාරවල් එහෙම තියෙනවා. ඒව නම් ඉතින් දවස්වල යන්න බැරිය මං හිතන්නේ. ඉතින් හරිම ලස්සන තමයි තියෙන්නේ මේක. ඉතින් බලමු ඉස්සරහදී තවත් ලස්සන තැන් තියෙනවා ජපානයේදී හම්බෙලා කොහොමද කියලා. ඒ තමයි මම වීඩියෝ කරලා ඔබට දෙන්නම්. එහෙනම් ඕකේ බුසර්ණයි.